ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැගුණා ඔබෙන් ලැබුණ හයි ඔයාලා හැමෝම ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ටිකක් වෙනස් එකක්. ඒ කියන්නේ මගේ day vlog එකක්ම තමයි. ඉතින් මම මේක විශේෂයෙන්ම ගේන්න කියලා හිතුවේ මට උණු අකරතැබ්බයක් ගැන කියන්න. ඔයා ගෑනු ළමෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් ඔයාලට ගොඩක් දේවල් මම මේකෙන් ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මගේ මාස 6 බබාට මම මොනවද දවසම දුන්නේ කියලාත් ඔයාලත් එක්ක මේකෙදි ෂෙයා කරගන්නවා. ඉතින් එහෙනම් මම ඔන්න උදේම මගේ තේ එකයි කෑම එකයි කාලා බබාගේ කෑම එක තමයි මේ හදන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද මම හිතුවා එයාට උදේට රුලන් දෙන්න. ඉතින් මම තම පොල් කිරි එයාට දීලා නැති හින්දා රුලනුයි බටරුයි කෙසෙලුයි තමයි දෙන්නේ. රුලන් ඉක්මනට ගල් ගහනවානේ. ඉතින් ඒ හින්දා මම ඒකට වතුර චුට්ටකුත් එකතු කරගත්තා. ඉතින් ඔන්න මගේ කතාව මම පටන් ගන්න යන්නේ. ඒ හින්දා මුළු සභාවෙන් අවසරයි. මම කියන්නේ මේක ගෑනු ළමයෙක්ට අනිවාර්යෙන් බලන්න ඕන වීඩියෝ එකක් කියලා. මොකද ඇත්තටම සමහරක් ළමයිට එක එක ලෙඩවල් තියෙනවා දන්නේවත් නැහනේ. ඉතින් මාත් එහෙම ළමෙක්. මම කවදාවත් හිතුවේ නෑ මට මේ විදිහේ ලෙඩක් තිබ්බා කියලා. ඉතින් ඒ වගේම 2024න් පස්සේ මම තවත් ටිකක් නෙගටිව් හිතන්න පටන් ගත්තා. මට කවදාවත් අම්මා කෙනෙක් නෑ වෙන්න බැරි වෙයි කියලා තමයි මම හිතා හිටියේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඉතින් මම මේක ඉස්සරහට ඔයාලට කතා කරගෙන යද්දී කියන්නම්. අපේ ගෑනු ළමයි සෙට් එකේ ඉන්නවනේ. ඉතින් එයාලට මාසෙට අනිවාර්යෙන් තෑගි හම්බ වෙනවානේ. ඉතින් මේ ගැන කතා කරන ගොඩක් අය ලැජ්ජයි. ඉතින් මට නම් එහෙම ලැජ්ජාවක් නෑ. මොකද මම ඒ දේවල් අනන්තවත් දැකලා තියෙනවා. ඒ වගේ ලෙඩු හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මට එහෙම ප්‍රශ්න නැහැ. අනික ලැජ්ජාවක් තියාගන්න ඕනේ නැහැ. අපි ඒක සාමාන්‍ය ස්වභාවිකව වෙන දෙයක්. ලැජ්ජාවෙන් හිටියොත් අපේ තියෙන ලෙඩවල් හොයාගන්න වෙන්නේත් නැහැ. මම පොඩි කාලේ මගේ අම්මට කිව්වා මට සාමාන්‍යයෙන් පීරියඩ්ස් ඇදෙද්දී රිදෙනවා. බඩේ කැක්කම තියෙනවා. ඉතින් මට සාමාන්‍යයෙන් තියෙන දවස් ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවා. කියන්නේ දවස් 7-8ක් වගේම තියෙනවා. ඉතින් එතකොට යන ප්‍රමාණයත් වැඩිනේ. ඉතින් මේ හින්දා මම ડોක්ටර් කෙනෙක්ට කිව්වා මට සාමාන්‍යයෙන් රුධිර වහනය වැඩි කියලා. කියන්නේ බ්ලීඩ් වෙනවා වැඩි. එතකොට ડોක්ටර් කිව්වේ ඔයා තමයි චූටි ළමයෙක්. ඔයා ටිකක් ලොකු වේද ඔක හරියයි. ඒ හින්දා වැඩි හිතන්න එපා කියලා. ඉතින් ඔහම හිටිය දවස් කිවිලා ගියා. ඉතින් සාමාන්‍යයෙන් එන කැක්කුමට මම පැන්ඩෝල් බිව්වා. කොත්තමල්ලි බිව්වා. ඉතින් එක දේවල් කරා. ඉතින් ගොඩක් දවස් නිදාගෙනත් හිටියා. ඉතින් එහෙම දවස් කිවිලා ගියාට පස්සේ 2024 පෙබරවාරි මාසේ ඔන්න ඕකේ ප්‍රතිඵලය හම්බුණා. එතකොට මම යාපනයේ හිටියේ. රූම් එකේ කවුරුත් හිටියේ නෑ. රෑ 10ට විතර මට හොඳටම බඩේ කැක්කුමක් ආවා. ඒක දරා ගන්නම බෑ. ඉතින් මගේ යාළුවාට මම කෝල් කරා. මගේ එක යාළුවෙක් එයා ගෙදර ගිහින් හිටියේ. ඉතින් නාරං කියන්නේ මගේ යාළුවා අනිත් එක්කනා එයා මාව බලන්න රෑ ආවා. ඊට පස්සේ අපි ගිහින් ඇඩ්මිට් වුණා. ඊට පස්සේ පහුවදා දවසේ තමයි ස්කෑන් එකක් කරේ. ඊට පස්සේ මම දැනගත්තා මට සිස්ට් එකක් තියෙනවා කියලා සෙන්ටිමීටර් 6ක් විතර. ඉතින් අනිවාර්යෙන් සර්ජරි කරන්න ඕනේ. ඉතින් මම ඒකට ඩේට් ෆික්ස් කරගෙන ඉද්දී මට ඩෙන්ගු හැදුනා. එක ළඟ ඔක්කොම මොනවද දන්නේ මට ඩෙන්ගුත් හැදුනා. දැන් වීඩියෝ එකත් ඔයාලා බලනවා නේද මම මේ කියන එක අහන් ඉන්න. ඉතින් ඒ අතරතුර මම ඉතින් ඇඩ් එකක් විදියට මේ කියන විස්තරේ කියනවා. ඉතින් දැන් ඔන්න බබා කෑම කාලා සෙල්ලම් කරලා මම යාට පොඩි ස්නැක් එකක් දුන්නා. ඊට පස්සේ අපි ආව එළියට. මේ දවස්වල අපේ ගෙදර වැඩ වගේක් යනවා. ඒ ඉන්න දූවිලි මේ වෙලාවේ නම් වැඩ නැහැ. යාලා 12න් පස්සේ එනවා කියවෙ හින්දා අපි චුට්ටක් එළියට ආවා. ඉතින් මම මේ මූණ වහලා තියෙන්නේ මම කොණ්ඩේවත් පීරගෙන හිටියේ නෑ. ඇත්තට මූණ දෙන්න බෑ. හරි. ඉතින් ඔන්න කොමාරි මම සර්ජරි කරගන්න බැරි වුණා. මොකද මට ඩෙන්ගු හැදුන හින්දා. ඊට පස්සේ HB අඩු වුණා. ඊට පස්සේ ඒක හදාගෙන මම සර්ජරි එකට ගියේ කොමාරි අප්‍රේල් වගේ. ඔන්න මම ලැප් ඇන්ඩ් ඩයි එක කරා. ඒ කියන්නේ ලැපරොස්කෝපි ඇන්ඩ් ඩයි ටෙස්ට්. ඒ දෙකම කරා. මොකද මගේ ටියුබ් කොහොමද කියලා මට බලා ගන්න ඕනේ වුණා. එතකොට තමයි මම දැනගත්තේ මට සිවියර් එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් තියෙනවා කියලා. ඒ වගේම මගේ වම් පැත්තේ පැලෝපියන් ටියුබ්
හොඳටම බ්ලොක් කළා. ඉතින් කොහොම හරි සර්ජරි කරලා මම රිකවර් වුණා. ඉතින් මේ වෙලාවේ මං ආදරේ මතක් කරන මගේ යාළුවෝ ටික මට ගොඩාක් හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒ යාළුව ආදරේ මතක් කරනවා. කලින් වීඩියෝස් වල දැකලත් ඇති මගේ යාළුවෝ ටික. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට ගොඩාක් thank you කියලා කියනවා. ඉතින් කොහොම හරි සාමාන්‍යයෙන් endometriosis තියෙන කෙනෙක් natural pregnant වෙන්න තියෙන chance එක ගොඩාක් අඩුයි. එතකොට මට කොහොමත් අඩුයි මොකද මගේ එක ටියුබ් එක ස්ලෝ නිසා. මම මැරි කරලා මම හිතාගෙන හිටියේ අවුරුදු 2කින් බේබි ප්ලෑන් එකකට යනවා කියලා. ඒ වුණාට දැන් මේ උන ප්‍රශ්නත් එක්ක මම හිතුවා තව කල්යයි කියලා. මම හිත හදාගත්තා මොනවා හරි දෙයක් වෙයිනේ කියලා. ඉතින් මම ලොකුවට ට්‍රීට්මන්ට් වලට යන්න කැමැත්තක් දැක්වේ නැහැ ඇත්තටම. මොකද ගෙදරින් ලොකු ප්‍රෙෂර් එකක් තිබුණේ නැහැ මට. මම අඩුම තරමේ හස්බන්ඩ්ගෙන්වත් එයා කිව්වේ හරි අපි බලමු නැචරල් බලමු නැත්තම් හරි අවුලක් නෑ අපි දෙන්න ඉමු කියලා. මම 2023 ඉඳන් ජර්නල් ලියනවා. ඉතින් ඔන්න එක දවසක් යාපනයේ බස් එකේ ඉද්දි මට චූටි බබාලාගේ පින්තූර විකුණන කෙනෙක් හම්බෙලා මම මෙන්න මේ ෆොටෝ එක ගත්තා. ඊට පස්සේ මම මේක ජර්නල් එකේ ඇලෙව්වා. මේ තියෙන්නේ 2024 12 වෙනි මාසයේ 12 රෑ 12ට මම මේ විදිහට යුනිවර්ස් එකට ලෙටර් එකක් ලිව්වා. ඉතින් මම මේක නේ ලියලා තියෙන්නේ මට ට්වින් බේබිලා හම්බෙන්න කියලා. ඉතින් මං ආසයි ට්වින්ස්ලට. ඒ හින්දා එහෙම ලිව්වා. ඉතින් මම ඇත්තටම ඒකත් එක ආශිර්වාදයක් වෙන්න ඇති කියලා හිතනවා. මොකද මට මෙච්චර ප්‍රශ්න තිබෙලත් ඉක්මනට ඒ කියන්නේ 2024 මට මේ සර්ජරි කරා 2025 කොහොම හරි මගේ බර්ත්ඩේ එක තිබ්බේ ජූනි 10. කොහොම හරි ජූනි 8 වෙනිදා මම පොසිටිව් කියලා දැනගත්තා. ඉතින් මට ගොඩාක් සන්තෝසයි. මොකද 2024 මෙහෙම ප්‍රශ්න වල 2025 මම ප්‍රෙග්නන්ට් වුණා කියලා දැනගත්තාම. කොහොම හරි මම ට්‍රීට්මන්ට් වලට යන්නේ නැතුව නැචරල් කන්සීව් වුණා. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මං වගේම මේ ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නවා නම් මම විශ් කරනවා ඔයත් ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මගේ ජර්නි එක පටන් ගත්තේ. දැන් කන්ටිනියු වෙලා යන්නේ. ඊට පස්සේ තව දෙයක් වුණානේ. ඒ ගැන මම තව ටිකකින් කියන්න. මට පැකේජ් එකක් ආවා බලද්දි මම යාළු මාළු පේජ් එකට මේ වගේ ඕඩර් එකක් දාලා තිබ්බා. හාල් මැස කුඩු එකයි ඉස්ස කුඩු එකයි. මොකද මේ දවස්වල ගෙදර වැඩ වගේක් යන හින්දා ඒ වගේ ඩස්ට් එක තියෙනවනේ. එතකොට මට ගෙදෙද්දි හාල් මැස කුඩු එහෙම හදාගන්න බෑ. ඒ හින්දා තමයි මම ඕඩර් එකක් දැම්මේ. ඉතින් ගෙදර හදාගන්න තියෙනවා නම් හොඳයි. ඉතින් ගෙදර හදාගන්න හරිම ලේසි. හාල් මැස හොඳට සෝදලා හාල් මැසගේ ඔලුවත් එක තමයි ගන්න ඕනේ. ඒක අයින් කරන්නේ නැහැ. ඒකේ තමයි කැල්සියම් හොඳටම තියෙන්නේ. එතකොට අර එයාගේ තියෙන බඩේ තියෙන ජරාව අයින් කරලා තමයි ගන්න ඕනේ. හරි. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ ගෙදර වැඩ කරන්න ආපු අයට කෑම අරන් යන්න. ඉතින් ඒකම අපේ දවල්ට කෑම මේකම ගත්තා. හරි. දැන් ආයේ කතාවේ ඉතුරු ටික. ඔන්න කොහොම හරි මම පොසිටිව් කියලා දැනගත්තට පස්සේ මම ගියා ස්කෑන් එකට. එතකොට සති 6යි. සාමාන්‍ය සති 6ේදී ලොකුවට පේන්නේ නැහැ. ඒ වුණාට මට ආසාවට තමයි ගියේ. ඉතින් සති 6ේදී බැලුවා. එතකොට කිව්වා පොඩි චූටියට පේනවා සති 8ේදී අපි හරියටම බලමු කියලා. ඊට පස්සේ ඔන්න සති 8ේදී ආයෙත් ගියා. ඊට පස්සේ ඔන්න සති 11 වෙද්දී මට බ්ලීඩ් වුණා. ඇත්තටම මම කලින් හිතුවට වැඩිය කලින් අර බබෙක් නෑ කියලා ඒක ලොකුවට දැනුනේ නැති වුණාට දැන් බබෙක් ඉඳලා මට මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද කියලා හිතේදී හරිම දුකයි. මම ගොඩාක් ඇඬුවා. ගෙදර අය ගොඩාක් රියෂුව කරා. ඉතින් මම හිතාගත්තා හැමදේම හොඳින් වෙයි කියලා. මොනවා හරිම දෙයක් වෙන්න තියෙන හින්දානේ ඒ දේ වෙන්නේ. ඒ හින්දා හිත හදාගෙන හිටියා. ඉතින් කොහොම හරි ස්කෑන් එකට ගියාට පස්සේ දැන් හොඳටම බ්ලීඩ් වුණා. මම ඇත්තටම බය වෙලා හිටියේ. බය කියන්නේ ඇත්තටම දුකයි. වෙන දෙයක් නෙවෙයි දුකයි. ඊට පස්සේ ඉතින් චූටි පැටියෙක් ඇවිල්ලා නැති වෙනවා කියන්නේ ඒ තරම් දුකක් නෑ ඉතින් කාටවත්. ඉතින් ඔන්න කොහොම හරි ස්කෑන් එකට ගියා මම ආයෙත්. ස්කෑන් එකට ගිහලා මම ආයෙ බලද්දී බබාට කිසිම දෙයක් වෙලා නැහැ. බබාගේ ෆ්ලුයිඩ් එකවත් අඩු වෙලා තිබුණේ නැහැ. ඒතර මට දැන් සතුටුයි බබාට හානියක් වෙලා නැහැ. මොකද්ද මේ හේතුව කියලා දැන් ආයෙත් ස්කෑන් කරලා බලනවා. එතකොට තමයි දැනගත්තේ මට ආයෙ පොලිප් එක ඇවිල්ලා කියලා. මම ඔයාලට කලින් පොලිප් එක ගැන කියන්න අමතක වුණා මට. ඒ කියන්නේ ගර්භාෂය ඇතුලේ තව චූටි ගෙඩියක් වගේ එකක්. ඉතින් ඒකෙන් තමයි මට බ්ලීඩ් වෙලා තියෙන්නේ. ඉතින් කලින් ඕක තිබුණා. මොකද මට පීරියඩ්ස් ඇදිලා නවතින්නේ නැතුව දවසට පෑඩ් 7ක් 8ක් මට ඕනේ වුණා. ඒ කියන්නේ එක දිගට පෑය දෙකෙන් දෙකට වගේ මම චේන්ජ් කරන්න ඕනේ. ඊට පස්සේ මම ආයෙ ට්‍රීට්මන්ට් අරගෙන තමයි ඒක කොහොම හරි
අඩු උනේ. ඊට පස්සේ ආයි ස්කෑන් එකේදී ඒක තිබුණේ නැහැ. ඉතින් මම හිතුවා ඒක දැන් අඩු වෙලා කියලා. ඒ වුණාට ප්‍රෙග්නන්සි එකේ හෝමෝන් චේන්ජ් එකත් එක්ක මට ආයෙත් ඇවිල්ලා. ඉතින් ඒකෙන් තමයි මම දැනගත්තේ මට බ්ලීඩ් වෙලා තියෙන්නේ පොලිප් එකෙන් කියලා. ඉතින් බබාට කිසිම හානියක් නැහැ. ඊට පස්සේ ආයෙ සති 24න් මට ආයෙත් බ්ලීඩ් වුණා. ඉතින් මම දැන් දන්නවා මොකින්ද බ්ලීඩ් වෙන්නේ කියලා. ඒ වුණාට මම ඉක්මනට ස්කෑන් එකක් කරගත්තා. මොකද අපි හරියටම දන්නේ නැන්නේ මට මේකෙන් උනේ කියලා හිතා ගන්න බෑනේ. ඉතින් ඒ හින්දා ඉතින් කොහොම හරි මේ විදිහට තමයි ඒ දවස් ටික ගෙවුනේ. ඉතින් මම කොහොමත් ඕනට වැඩි හිතන්න ගියේ නෑ. ඉතින් හැමදේම වෙන්නේ හොඳින් කියලා මම හිත හදාගෙන හිටියේ. ඉතින් ඔන්න කොහොම හරි මේ විදිහට තමයි දවස් ගෙවිලා ගියේ. හරි දැන් ඔන්න ආදිට මම දැන් වේල් 3ක් දෙනවා. දින එකත් ලෑස්ති කරලා දීලා යාට කාලා කවලා අපි දැන් ආවා බඩු ටික ගන්න. මම ආදිට අද දුන්නේ ඇපල් පියුරි එකක්. ඒකට මම කැරටුත් දැම්මා. ඉතින් මම කොහොමත් 5ට 5:00 6 වගේ වෙද්දී යාට රැට කවනවා. ඉතින් මම තුන් වේලම බත් එහෙම එකක් නෑ. බත් දෙනවා කියලා එකක් නෑ. ඉතින් එයා කැමති දෙයක් හදලා දෙනවා. ඉතින් ලංකාවේ ප්‍රධාන ආහාරي බත් ඉඳ තමයි ගොඩක් අම්මලා බත්ම දෙන්නේ. ඉතින් එයා කැමති කෑමක් හදලා දෙන්න. ඒකට ඔලිව් තෙල්, බටර්, මාළු, බිත්තර, හාල් මැස්සු ඒ වගේ දේවල් ඇඩ් කරලා දෙන්න. එතකොට කොහොමත් පෝෂණය වැඩි. ඉතින් ලංකාවේ තමයි තුන් හෙළම පත් කන්නේ. ඉතින් ඒක ප්‍රධාන ආහාරය හින්දා පිටරට නම් ඉතින් එහෙම කරන්නේ නැහැ. බත් කන්නේම නැති තරම් මේ කට්ටිය. ඉතින් කොහොමත් පෝෂණයේ තියෙන දෙයක් තමයි දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස ගත කෙරුණේ. ඉතින් මම වාට ඇඩිෂනල් දේවල් තමයි ගොඩක්ම කිව්වේ. ඉතින් vlog එක එහෙන් මෙහෙන් ගියා. ඉතින් දවස ඉවරයි. සාමාන්‍ය දවසක්. හරිනම් මේ අගෝස්තු අන්තිම මගේ නිවාඩු ඉවරලා මම වැඩට යන්න ඕනේ. ඒ වුණාට මම හිතුවා මගේ නෝපේ නිවාඩු ටිකත් මම ගන්නවා කියලා. මොකද මට ඇත්තටම මෙයාව දාලා යන්න දුකයි. මම වැඩවල හිර වුණොත් මට මෙයාව මඟ ඇරෙනවා. අනික මට දැන් ටිකක් කම්මැලි වගේ. මම මේක මේ විදිහට වොයිස් කරන්න හේතුව ගොඩක් ගෑනු ළමයි මං වගේම මේ වගේ ලෙඩවල් වලින් ඉන්න ගෑනු ළමයි ඉන්නවනේ. ඉතින් එයාලගේ හිත හදන්න. ඉතින් ඔයාලා තාම ප්‍රෙග්නන්ට් වෙන්න හීන දැක ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයාලගේ ඉස්සරහට ලස්සන දවසක් එයි. ඉතින් ලංකාවේ චුට්ටක් සංස්කෘතිය වෙනස්නේ. ඉතින් සමහරක් වෙලාවට ළමයි නැති වෙනවා වගේ දැනුණාම ගෙවල් වලින් එක එක ප්‍රශ්න එනවා. ඉතින් එතකොට ගෑනු ළමයි ඇත්තටම මානසිකව වැටෙනවා. ඉතින් වැඩි හිතන්න යන්න එපා ඕනම දෙයක් ගැන. අපේ ලයිෆ් එක අපේ. ඒ කියන්නේ අපි තීරණ ගන්න ඕනේ. අපි ගැන හිතලා අරයා මොනවා කියයිද මෙයා මොනවා කියයිද ගෙදරි මොනවා කියයිද ඒ වගේ දේවල් හිත ඉන්න කිව්වොත් අපිට ඇත්තටම ජීවත් වෙන්න බෑ. ඒ හින්දා හරි දේ විතරක් අරගෙන ලස්සන ජීවත් වෙන්න. වැඩි ඕනකට වැඩි ප්‍රශ්න ගැන හිතන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ඉතින් එහෙනම් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් thank you. ඒ වගේම අලුතින් මගේ channel එකට එකතු වුණාටත් ගොඩක් thank you. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. bye bye.